පියසි මත සවිකරන සෝලා පද්ධති මගින් නිෂ්පාදනය කරන විදුලි ඒකකයක් සඳහා ගෙවනු ලබන මුදල අඩු කිරීමට ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාව ඉවත් කර ගන්නා ලෙස ඉල්ලමින් සෝලා පද්ධති අලවි සමාගම්වල සේවකයන් පිරිසක් අද පස්වරුවේ විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා. ඔවුන් චෝදනා කළේ මෙම යෝජනාව හරහා එම සමාගම්වලට දැඩි බලපෑමක් සිදුවන බවයි. පියසි මත සවිකරන සෝලා පද්ධති මගින් නිෂ්පාදනය කරන විදුලි ඒකකයක් සඳහා ගෙවනු ලබන මුදල සංශෝධනය කිරීම සඳහා මේ වන විට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා. එම කැබිනට් පත්‍රිකාවට අනුව සෝලා පද්ධති හරහා නිෂ්පාදනය කරන විදුලි ඒකකයකට මෙතෙක් ගෙවන ලද රුපියල් 27ක මුදල රුපියල් 19ක් දක්වා අඩු කිරීමට යෝජනා කර තිබෙනවා. මීට අමතරව කිලෝවොට් 20ත් සෙයත් අතර විදුලි උත්පාදන පද්ධතියක් සඳහා ඒකකයකට රුපියල් 17ක මුදලක් මෙන්ම කිලෝවොට් සෙයත් 500ත් අතර පද්ධතියක් සඳහා ඒකකයකට රුපියල් 15ක් ලෙස ගාස්තු සංශෝධනය විය යුතු බවයි අදාළ කැබිනට් පත්‍රිකාවේ දක්වා ඇත්තේ. මේ අතර අදාළ යෝජනාව මගින් සෝලා පද්ධති අලෙවි සමාගම්වලට දැඩි බලපෑමක් එල්ලවන බව පවසමින් එම සමාගම්වල සේවකයන් පිරිසක් අද පස්වරුවේ විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා. මේකෙන් වාසි වෙන ඩීසල් මාෆියාවට, ගල්ලංගුරු මාෆියාවට, එහෙම නැත්නම් අර ඉන්දියාවේ අදානිගේ මාෆියාවට, එහෙම නැත්නම් ලංකාවේ මේ මාෆියා තුනෙන්ම තමන්ගේ තොලකට ලෙව කන නිලධාරි මාෆියාවට. ඉතින් අපි ආණ්ඩුවට කියන්නේ මේ ස්වංග නැගිටිච්ච සූර්ය බල කර්මාන්තය ඉහළට එන්න බාධා කරන්න එපා. මේ සම්බන්ධයෙන් සූර්ය බල ඉදිකිරීම් සංගමය අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පළ කළා. පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීමට කියා දේශපාලන වේදිකාවේ කියපු නායකයින් විසින්ම රජය පත් වුණ ගමන්ම කළපු පළවෙනි දේ තමයි ගල්ලංගුරු ඒජන්තෙක් විදියට ප්‍රසිද්ධ ආචාර්ය තිලක් සියඹලාපිටියේ ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් කරගත්තා. ඒ කරපු දා ඉඳලා ඔහු විසින් සූර්ය බලශක්ති ක්ෂේත්‍රයට කරන අඩන්තේටම අප්‍රමාණයි. පහුසුගිය පෙබරවාරි 9 වෙනිදා සිදුවුණු දීප ව්‍යාප්ත විදුලි බිඳුව වැටීම වඳුරෙක් පිට පැටවුවත් දෙවනි පෑ වෙනකොට ඒක වෙනස් කරලා ඔහුගේ කුමන්ත්‍රණයට අනුව සූර්ය බල කර්මාන්තය වෙත පැටවුවා. අපි ඒක සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. ඒ මත පදනම් වෙලා වහලමද සූර්ය බල ශක්තිය ඉන්වර්ටර් වලට ලොකු සීමා කිරීම පැනවුවා. ඒක නිසා බරපතල ප්‍රශ්න ගන්නවකට අපේ කර්මාන්තයට මුහුණ දෙන්නට ඉඳලා තියෙනවා. මේ වෙනකොට 35000 40000 අතර පිරිසකගේ රැකියා බරපතල අනතුරක තියෙන්නේ. සමාගම් 300ක 400ක පමණ ප්‍රමාණයක් අනතුරේ තියෙන්නේ. ඒ පමණක් නෙමෙයි. ඒ සමාගම් වලින් සූර්ය බල පද්ධති සවි කරගෙන තියෙන සාමාන්‍ය ජනතාවටත් බරපතල ප්‍රශ්නයක් වෙනවා. අලවෙන් පසු සේවා සපයන්න සමාගම් නැති වෙනවා.